ළමයි, welcome to my YouTube channel. එන්නකෝ ඔයාලට මම අද ලස්සන දෙයක් පෙන්නන්න. පේනව නේද? අපේ යුනිවර්සිටි එකේ අද මල් ගොඩක් පිපිලා. එන්නකෝ vlog එක ඉස්සරහට බලාගෙන හිටියොත් ඔයාලට අද ලස්සන මල් බලා ගන්න පුළුවන්. මොකද අපේ යුනිවර්සිටි එක ඇතුලේ මල් ගොඩක් පිපිලා තියෙන්නේ. අද වීඩියෝ එක පොඩක් හෙල්ලනවා වගේ ඇති මුල ටික. මොකද මම අද vlog එකක් කරනවා කියලා හිතුවේ නෑ. හැබැයි මල් පිපිලා දැක්කම මට හිතුණා අනේ vlog එකක් කරන්න ඕන ඔයාලා එක්කේ අත්දැකීම බෙදා ගන්න ඕනේ කියලා. මල් කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද. මම නම් මාර ආසයි මල් වලට. මගේ ෆෝන් එකේ වැඩිපුර තියෙන්නේ මල් වල ෆොටෝස් තමයි. අර පේනවනේ ක්ලාස් එකට ගිහිල්ලත් මම ඒක zoom කර වීඩියෝස් ගත්ත ළමයි. ඔහොම ඉන්නකෝ මම තව ලස්සන වීඩියෝස් ඔයාලට ගේන්නම් මල් වල. ඔයාලා අලුතෙන් මගේ channel එකට එකතු වුණා නම් මම තමයි දේශා කරිවසම්. subscribe කරපු නැති කට්ටිය subscribe කරලා එන්න. like එකක් දාන්න මතක කරන්නත් එපා. එන්නකෝ දැන් අපි ඉන්ටර්වල් එකේ කාලිවර වෙලා පොඩ්ඩක් යුනිවර්සිටි එක වටේ රවුමක් දාන්න යන්නේ. එන්න මාත් එක්ක අපි යුනිවර්සිටි එක බලමු ඔයාලත්. ඇත්ත වශයෙන්ම ළමයි අපේ යුනිවර්සිටි එක ගත්තොත් ඒක නිකම් වනාන්තරයක් වගේ. දකින තැන මල් පිපිලා. ගස් ගොඩයි, පොල් ගස්. හරි ලස්සනයි. වැඩිපුර තියෙන්නේ සියඹලා ගසේ පොල් ගසේ. ඊට අමතරව මල් ගස් එහෙමත් තියෙනවා. මේ තමයි යුනිවර්සිටි එකකින් එළියට යන පැත්ත ඔඩිටෝරියම් එකට පල්ලෙහා. එන්නකෝ අපි යන් තවත් මල් බලන්න. ගොඩක් තියෙනවා රෙබරෝසියා ගස් නම්. මේ ඉන්නේ අපේ ක්ලාස් එකේ යාළුවෙක්. අද මගේ යාළුවෝ ටික, ඒ කියන්නේ අපි 5 දෙනෙක් ඉන්නවා. ඒකෙන් 3 දෙනෙක්ට වෙන මොකක්ද වැඩ වගේක් තියෙනවා කියලා. එයාලා ගියා හවස ලෙක්චර්ස් වලට ඉන්නතුව. මයි මගේ අනිත් යාළුවා විතරයි හිටියේ. ඉතින් අපි ආරව ඇරලවන්න බස් හෝල්ඩ් එක ළඟට ගියා. වඳුරු මූණක් දැකලා නෑ නේද ළමයි? මේ ඉන්නේ මම. මේ බලන්න. ගහකොළවලමයි එල්ලෙන්න යන්නේ. ගහකොළක් තිබ්බොත් ඉතින් ෆොටෝ එකක් ගන්න එක මම මතක් කරන්න නැති වැඩක්. මම වගේම මල් වලට ආස කරන තවත් ළමයි ඉන්නා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. මේ බලන්න ළමයි මම ඔයාලට කිව්වේ අපේ කැම්පස් එක වනාන්තරයක් වගේ කියලා. හැබැයි වැඩිපුර තියෙන රතු පාටයි, රෝස පාටයි, කහ පාටයි. කහ පාට වල තියෙන්නේ රෝස පාට මල්ද මම මේ අද මේ තියෙන්නේ. අද මල් පිපිලා. ඒ නිසා හරි ලස්සනයි. අනේ ළමයි මම ෆොටෝ ගහුවා කියන්නේ මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙනකම් මම ඒ වගේ ෆොටෝස් කිව්වා. දැන් නැහැ මම කිසි තේරුමක් නැහැ වැඩේ. ඒ වුණාට ඒව හරි ලස්සනයි යන්නේ. පිස්සෙක් වගේ නේ මම නිකන්. මම ඉන්නේ කොහොමත් පේරාදෙණි යුනිවර්සිටි එක පාස් කරලා යන තැනකනේ. අපේ ගෙවල් තියෙන්නේ මහකන්දේ. එතකොට මම හැමදාම පේරාදෙණි යුනිවර්සිටි එක පාස් කරලාදී මේ වගේ මල් දකිනවා. ඉතින් මාත් හරි ආසාවෙන් හිටියා මෙහෙම මල් තියෙන කැම්පස් එකට යන්න. පේරාදෙණි ආවේ නෑ, මට දුර කැම්පස් එකක් ආවේ. ඒ නිසා ඉතින් මම පේරාදෙණි ගියේ නැහැ. පේරාදෙණි යන රිසර්ච් මදි වුණා. හැබැයි මම දැනන් හිටියේ නෑ මම ආපු කැම්පස් එකෙත් මෙහෙම මල් පිපෙනවා කියලා. අද තමයි දැක්කේ. මට හිතෙන් හරි ආසයි හිතුණා. මේ බලන්නකො කොහොමද ඔයාලට මේ වීඩියෝ එකේ ළමයි භාගයට භාගයක් බලා ගන්න පුළුවන් ඉන්නේ මේ මල් වල ගස් වල ඉන්න වීඩියෝස් තමයි. ඉතින් ළමයි අපි යාළුවන්වත් දාලා බස් එකට ඊට පස්සේ ආයි යුනිවර්සිටි එක බලා ආවා. මේ ඉන්නේ මගේ යාළුවා. අපි දෙන්න තමයි අන්තිමට ඉතුරුනේ. අපිට තව යාළුවෝගෙක් හම්බෙලා ඉතින් අපි කතා කර හිටියා. ඔපදුප කීකෙත් අද ලෙක්චර්ස් යන කම්මැලි දවසක් ඒ වුණා ලෙක්චර්ස් යන්න එපා. ඉතින් අපි ලෙක්චර් රූම් එකට ගියා. දැන් ඉන්නේ ලෙක්චර්ස් වල. අපි මැඩම්ට අද පොඩ්ඩක් කියලා කලින් ඉන්ටර්වල් එක අරගෙන අපි කෑම එකක් ගත්තා කැන්ටීන් එකෙන්. ඊට පස්සේ ඒක කාලිවර වෙලා අයිස්ක්‍රීම් උත් කෑවා යාළුවෝ එක. ඊට පස්සේ ඉතින් ඔය ලෙක්චර්ස් තමයි ළමයි. අපි කමලි කිව්වට පස්සේ මැඩම් අපිට සෝන් එකක් දාලා දෙන එහෙනම් ටික වෙලාවක් අහන්නකෝ කියලා.
අපිට ඉංග්‍රීසි ඩේ එක තියෙනවා. ඒ නිසා අපි මේ සෝං එක අහලා ටික වෙලාවක් ඉඳලා වැඩන්ට කුණු ගාලා අපි වෙලාව ඉල්ලගත්තා. අපේ ක්ලාස් එකෙන් කරන ගෲප් සෝං එක ප්‍රැක්ටිස් කරන්න. ගෲප් සෝං එක ප්‍රැක්ටිස් කරන කෙසේ අතත් ළමයි අපි යුනිවර්සිටි එකට වටේ ඇවිද හිටපු එක කරේ. එන්නකො එහෙනම් ඒ ටික බලන්න. දැන් ඉන්නේ සෝං එක අහන ගමන්. ඔයාලා දන්නවද සෝං එක කියලා බලන්නකො මේක. මේ යාළුවා නම් ඔයාලා දන්නවා ඇති. ගිය සැරේ vlog එකේ බලපු කට්ටිය නම් මෙයාව හොඳට අඳුරනවා. ඒ තමයි ඉතින් මගේ කල්යාණ මිත්‍රයා. ඔය පේනවනේ. මාව මොන හරි චාටර් කරන වැඩක් තමයි කරන්නේ. ඉන්නකෝ යාවි එවපු වීඩියෝ මම පෙන්නනද ඔයාලට? ඔය ඉන්නේ වඳුරෙක් වගේ පිටිපස්සටම වෙලා වීඩියෝ කර. එයාලා ඔක්කොම දන්නවා දැන් මම vlogs කරනවා කියලා. ඉතින් කියන්නේ අනේ අපි ඔයගන්න එපා කියලා. ඒ වුණාට දැන් අපි යුනිවර්සිටි එකේ ලෙක්චර් රූම් එකකින් එළියට ඇවිල්ලා යුනිවර්සිටි එකේ වටේ ඇවිදින්න යන ගමන් මෙන්න මෙයා. ඔයාලා මෙයාව දන්නවද? එයාත් YouTube channel එකක් කරනවා. මම එයාව පල්ලෙහෙන් ටැග් කරලා තියන්නම්. එයාවත් ඔයාලා subscribe කරන්න අනිවාර්යෙන් මතක් කරලා. දැන් ඉතින් මේ ළමයි බලන්නකො ඇතුලේ ආයෙත් මල්ටිපල්. දැන් ෆොටෝ එකක් ගහන්න ගියා. ෆොටෝ එක ගහම වීඩියෝස් දාලා තියෙනවා. ෆොටෝ එක නෙමෙයි. අර වීඩියෝ තාත්ති වීඩියෝ කියලා ආයෙ ගියා. දැන් ඉතින් ආයෙ ඇවිදිනවා. අපිට සියඹලා හම්බුණා. සීනි සියඹලා පැණි සියඹලා. අපි ඉතින් ඒවත් කාලා කතා කර ඇවිද හිටියා. දැන් ඉතින් හවස 4ටත් කිට්ටු වෙලා ළමයි. ඒ නිසා අපි දැන් යන්නේ ගෙදර. ගෙදර කියන්නේ මම යන්නේ බෝඩිමත්නේ. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙමු. මතක් කරලා මගේ WhatsApp channel එකට join වෙන්න. අලුත් updates දෙනවා ඒකේ. එහෙනම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා මගේ YouTube channel එකට එකතු වෙන්න. bye ළමයි.